ශරීරයේ තියෙන ශෛල රිපෙයා වීම, ලප කැලල් ක්‍රමානුකූලව ඉවත් කිරීම, සමේ ප්‍රාණවත්භාවය රැක ගැනීම, මොයිස්චරයිසර් ගතිය වැඩි කිරීම, රාත්‍රී පෝෂණ සත්කාරයක් හැටියට ක්‍රියාත්මක වෙලා ගුණාත්මක නිෂ්පාදනයක් භාවිතා කරලා ඔබේ සුන්දරත්වය වැඩි කරන රුසිලෝන් මාකටින් ප්‍රයිවට් ලිමිටඩ් ඔබ අතට පත් කරන ෆෙයානස් ඩේ ක්‍රීම් එක, ෆෙයානස් නයිට් ක්‍රීම් එක, ඒත් එක්කම අපේ ෆෙයානස් ලෝෂන් එක පිළිබඳව අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා දැන් ලෝකයේ වෙළඳපොලේ බ්ලීචින් නිෂ්පාදන කියලා විවිධ රසායනික වර්ග යොදපු ආලේපන වර්ග තියෙනවා. ඉතින් බහුලවම හඳුනාගත හැකි රසායනික වර්ග විදිහට මර්කරි හා හයිඩ්‍රොකිනෝන් කියන සංයෝග අඩංගු ඒවා තමයි බහුලව තියෙන්නේ. ඉතින් මේ වගේ ඇත්තටම වෙන්නේ අපේ අර ස්වභාවික මෙලනින් වර්ණක නිෂ්පාදනය කෘත්‍රිමව අඩු කිරීමක් කරනවා. ඉතින් මේක ඊටාම අහිතකර තත්ත්වයක් වෙනවා. ඉතින් බොහෝ විට මේ මර්කරි හා හයිඩ්‍රොකිනෝන් නිසා අපිට හඳුනාගත හැකි හානි ගැන කියනවා නම් බොහෝ අයගේ අසාත්විකතා එනවා. ඒ කියන්නේ කැසීම, පළු දැමීම, රතු වීම ඔය වගේ ලක්ෂණ එනවා මුලින් අවස්ථාවේදී සමහර අයට. ඉතින් තවත් අයට එනවා සමේ විවිධ ප්‍රදේශවල විවිධ පැල්ලම් ඇති වෙනවා. ඉතින් ඒවා අර මර්කරි වගේ රසායනික වර්ග හින්දා ඇතිවන හානිය ස්ථිරයි. එතකොට සමතුනී වීමක් වෙනවා. ඊළඟට පිළිකා ඇති වෙන්න පුළුවන් විශේෂයෙන් මර්කරි නිසා. හිරු එළියට ඔරොත්තු දීමේ හැකියාවත් අඩු වෙනවා. එතකොට රුධිර නාලවලට අර සමතුනී වීමත් එක්කම අර මර්කරි අඩංගු සංයෝග ගිහින් අපේ හෘදය, වකුගඩු, ඒ වගේම අක්මාව වගේ විශේෂ ඉන්ද්‍රිය හානි වීමක් සිදු වෙනවා. ඉතින් මේක ජීවිතයටත් ලොකු බලපෑමක් එල්ල කරන්න පුළුවන්. ෆෙයානස් ඩේ ක්‍රීම් එක ගත්තොත් සුදු හඳුන්, කොකුම් පොතු, වෙනිවැල්, වැල්මි, කස්තුරි කහ කියන දේශීය ආයුර්වේද අමුද්‍රව්‍ය ටික තමයි මේ තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. අමිල අපි සාමාන්‍යයෙන් කිසිම කෘත්‍රිම වර්ණකයක්වත් මේකට එකතු කරන්නේ නැතුව දැන් ක්‍රීම් එක පැහැදිලිව පේනවා නම් ඔබට බලා ගන්න පුළුවන් මේ දේශීය ආයුර්වේද අමුද්‍රව්‍ය වල තියෙන ඒ අමුද්‍රව්‍යයන් තුල තියෙනම වර්ණය තමයි මේ අපි අන්තර්ගත කරලා තියෙන්නේ. මේ තුල කිසිම කෘත්‍රිම වර්ණකයක් මේ තුල අන්තර්ගත කරලා නැහැ. කියන්නේ අපි හැම වෙලාවෙම ඔබේ සෞඛ්‍යයට මුල් තැන දීලා ආයුර්වේද සංග්‍රහයට අනුකූලවම තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම තවත් සුවිශේෂී කාරණාවක් තියෙනවා මේ තුල. සාමාන්‍යයෙන් කෙනෙක් ඩේ ක්‍රීම් එකක් යූස් කරාම සන් ප්‍රොටෙක්ෂන් එකක් භාවිතා කරන්න ඕනේනේ. දැන් මෙතන අපේ ක්‍රීම් එක තුල SPF 30 අන්තර්ගතයි. ඔබට වෙනම සන් ක්‍රීම් එකක්, සන් ප්‍රොටෙක්ෂන් එකක් ආලේප කළ යුතු නැහැ. ක්‍රීම් එක තුලම සන් ප්‍රොටෙක්ෂන් එකක් සිද්ධ වෙනවා. නයිට් ක්‍රීම් එක ගැන කතා කරොත් නයිට් ක්‍රීම් එක රාත්‍රී පෝෂණ සත්කාරයක් හැටියට ක්‍රියාත්මක වෙමින් ශරීරයේ තියෙන ශෛල රිපෙයා වීම, ලප කැලල් ක්‍රමානුකූලව ඉවත් කිරීම, ඒත් එක්කම සමේ ප්‍රාණවත්භාවය රැක ගැනීම, මොයිස්චරයිසර් ගතිය වැඩි කිරීම කියන සියලු ගුණාත්මක භාවයන් ඔබේ හැමට ලැබලා දීලා රාත්‍රී පෝෂණ සත්කාරයක් හැටියට ක්‍රියාත්මක වෙලා ඒ ඔස්සේ ඔබේ ශරීරය අර රැට ගාලා උදේට බිර එකක් ඉස්සරහා බලද්දි සුදු වෙන සුදුවීමක් නෙමෙයි. ක්‍රමානුකූල පැහැපත් වීමක් ඔබේ සමට සුන්දර රන්වන් පැහැයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.